Today
තමයි චානක අපේකට ගායන ශිල්පියා. ඔහුත් කිව්වේ පොඩි කියලා නෙමෙයි මෙයාලගේ වැඩ බොහොම ඉහළයි කියලා. ඉතින් ඒ වගේ හැමෝම ඇවිල්ලා ඒ වගේ දේවල් අපිට ප්‍රකාශ කරනවා. ඒක තමයි සාර්ථකත්වය. ඒක අපි අදින් කරන්න ඕන. ඉතින් මම හිතන්නේ මේ හැමදෙනාගේම හදවතේ තියෙනවා දේවල්. ඒවා හෙට Facebook එකේ ලියාවි හොඳ නරක දෙකම අපි සතුටින් බාර ගන්නවා නේද? ඒක තමයි හරි. හරි ක්‍රමය ඒක තමයි. දෙමාපියන්ට මම ආරාධනා කරනවා බොහොම ගෞරවයෙන් එන්න කියලා වේදිකාවට. සියලුම දෙමාපියන්ට මේ දරුවන්ගේ බොහොම ආදරයෙන් අපි ආරාධනා කරනවා. එන්න. මේ පුතාලගේ දුවලගේ දෙමාපියෝ ටික එන්න. කවුද ඉස්සල්ලා යන්නේ කියලා එන්න එපා. එතකොට අපි දෙන්න ඕනේ පූර්වාදර්ශය. ඒකින්ද එන්න හැමෝම ටික වේදිකාවට. ඒ අතරතුරේදී කියන්න ඕනේ මලකි දුවේ නුඹ චිත්‍රපටය මාල්ලි පොන්සේකා අපේ රංගන ශිල්පිනියගේ අවසාන චිත්‍රපටය මලකි දුවේ නුඹ ගෙන්නේ මේ ශාලාවට මාර්තු මාසයේ 21 වෙනිදා කුසුම් රේණු මහත්මියව ආදරයෙන් සිහිපත් කරන්න ඕන. එතුමිය තමයි මේ චිත්‍රපටය මේ ශාලාවට ගෙනින්නේ මාර්තු මාසයේ 21 වෙනිදා. ඒකත් මතක් කරන ගමන් අපි අමරණීයගේ උපහාරය පිළිබඳව කතා කරනවා. අප්‍රේල් මාසයේ 18 වෙනිදා චිත්‍රා ගොඩගන්දරිය සංවිධානය කරන අමරණීයගේ 10 වෙනි සැමරුම නරඹන්නට හැමෝටම අපි ආරාධනා කරනවා. ගුරෙල්ලා ශාලාවේ තමයි තියෙන්නේ. ඉතින් ප්‍රවීණයෝ පිළිවෙන්න මගතරපු වේදිකාව අමරණීයගේ උපහාරය. දෙමව්පිය එනවා ජෙරිෆාගේ අම්මයි තාත්තයි ඔන්න ජෙරිෆා ගාවට එන්න. ඒ වගේම එන්න පුතාලගේ දුවලගේ අම්මලා තාත්තලා එන්න ළඟට එන්න. තමන්ගේ දරුවෝ ගාවට එන්න ඕන මේ වගේ වේදිකාවක. තමන්ගේ දරුවෝ මෙහෙම වාදනය කරද්දී කාටද? ආඩම්බර දෙමව්පියන්ට නැතුව. ඒක තමයි ඇත්ත. එන්න තමන්ගේ දුවල පුතාලා ළඟින් ඔන්න දෙමව්පියෝ දැන් ළඟට එනවා. දුව පුතේ ඔයාලව මුලින්ම අම්මලා තාත්තලා දෑතට ගත්තාම ඒක තමයි ලෝකේ තියෙන ලොකුම වස්තුව යාලට උනේ. ඉතින් අම්මලා තාත්තලා ගොඩක් දුක් මහන්සි වෙලා තමයි මේ දරට ගෙනල්ලා තියෙන්නේ. අමතක කරන්නට එපා. ඒකත් එක්ක තමයි අපි යන්න ඕනේ. අපි දැන් ආරාධනා කරනවා අපේ ආචාර්යතුමාට සලාම්පුරේ අපේ හදවත එයා තමයි විවර කරුවේ මේ දරුවන්ට මේ විදිහට වයන්නට ඒ වගේම ඇන්ඩ්‍රන් පෙරේරා ගුරුතුමාට වගේම විශාරද චන්ද්‍රිකා නිස්සංග ගුරුතුමියටත් අපි ආරාධනා කරනවා වේදිකාවට එන්න කියලා. මේ විදිහට ආරාධනා කරන්නේ දෙමව්පිය බොහොම සතුටින් ඉන්නේ. හැබැයි දුක් විඳලා මේ දරට ගේන්න දෙමව්පිය ගොඩක් මහන්සි වෙලා තියෙන්නේ. මෙයා තමයි බාරගත්තාම මේ වැඩේ කරන ගත්තේ. අරගෙන වැඩේ කරනවා සුපිරි සප්තකලගේ නායකතුමා. මිලානෝ නගරයේ තිබිච්ච සුන්දර ප්‍රසංග රසක් ගායනයෙන් වාදනයෙන් හැඩකල එතුමා තමයි සංගීත කණ්ඩායමේ ගුරුතුමියා හැටියට කටයුතු කරන්නේ. එන්න විශාරද චන්ද්‍රිකා නිශාංක ගුරුතුමිය එළගිය ගියසිය වෙරෝනාවේ ආරම්භ කළා. වෙරෝනාවේ සහ මිලානෝ නගර දෙකේ ඔන්න පන්ති පවත්වන ගුරුතුමියක්. ඉතින් ඇයට තමයි මුලින්ම මේ පිළිබඳව දැනුවත් කළේ. ඊට පස්සේ ඇය සම්බන්ධීකරණය කරලා දුන්නා මේ විදිහට ආචාර්යතුමාට. ඉතින් මේ විදිහට තමයි මේ ගමන යන්නේ. එතකොට අද D lights ඒ වගේම D sounds සම්බන්ධීකරණය කරලා දුන්නේ විශාරද චන්ද්‍රිකා නිශංක ගුරුතුමිය. පුංචි සිහිවටනයක් තියෙනවා. අපි මුලින්ම ඇන්ටන් පෙරේරා ගුරු පියාණන්ට අපි මේ සිහිවටනය මෙන්න මේ විදිහට තමයි ප්‍රධානය කරන්න සූදානම් වෙන්නේ. හදවතියෙන්ම අපි වෙනුවෙන් පින්සාර සටහන් වී තිබූ ඒ සුවර ගෙන පළඳා මුතුමාල දිරිගන්වමින් අපි දිවියට හරි හැඩකාර ගුරු පියාණනි ඔබට මෙසේ අප පුදනෙමු උපහාර. මේ විදිහට සඳහන් කරලා තියෙන්නේ ගුරු පියාණනි නිමක් නොදැන වෙහෙස මහන්සියක් අපූර්වට කියවන්නට අපිට ලයිට් එකේ ප්‍රශ්නයක් තියෙනවා, ඇස්වල ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි මේ විදිහට තියෙන්නේ ගුරු පියාණනි නිමක් නොදැන වෙහෙස මහන්සියට පායෝග නැමද පුදන්නමි අප හදවතේ උපහාරය මෙලෙස චිරංජයතු ගුරු පියාණනි. මුදල් ගැන හිතුවේ නැහැ. දරුවන්ගේ සතුට ගැන හිතුවේ. වැඩ ඉවර වෙලා ඇවිල්ලා ගෙදර නිදාගෙන හිටියේ නැහැ. ඇවිල්ලා හැම තප්පරෙම වටිනාකමක් දෙන්න උත්සාහ කෙරුවා. දරුවන්ට හයිය කෑ ගැහුවේ නැහැ. කෑ ගහන්න ඕන තැන කෑ ගැහුවා. හැබැයි ඒ දරුවෝ සතුටින් hina වෙලා උත්තර දුන්නා. අද වේදිකාවේ ඉදිරිපත් ඉද්දි ඔය දැස් තෙත් ඒ ආදරයට ඔබට ගොඩක් පිං.
කලාවතුම ආදරෙන් වැළඳගත් චරිතයක්. අද අපේ The Beats ලට මේ විදිහට ගමන් යන්නට ශක්තිය ලබා දුන්නා. ඊළඟට අපි ආරාධනා කරනවා තවත් තිලිඩියක් තිබෙනවා. ඇයටත් මේ විදිහට සමරු සටහනේ සඳහන් වෙලා තියෙනවා. සස්සර පවා රස මෞකිරි ලෙසින් විශ්ව සංගීතයේ මිහිරියාව අප නලවමින් සැඟව යාමට නොදී සුවර හැඟුමන් අපෙන් ඇදුරු තුමියනි ඔබ පෙන්වූ මග අප යන්නෙමු තුටින් ගුරුමෑණියනි නිමක් නොදකින වෙහෙස මහන්සියට පායුග නැමද පුදන්නෙමු අප හදවතේ උපහාරය මෙලෙස චිරන් ජයතු ගුරුතුමියනි අය දරු රසකට මේ මොහොත වන විට අධ්‍යාපනය ලබා දෙන වෙනවා. වෙරෝනා නගරයේ ඉඳන් මිලානෝ නගරයට සම්ප්‍රාප්ත වෙලා අපේ දූ දරුවන්ට සංගීතයේ ඥානය ලබා දෙන්නට වෙහෙස මහන්සි වෙන අම්මා කෙනෙක්. අම්මා කෙනෙක් තවත් අම්මලා ගණනාවකගේ සතුටු කඳුළු අද දකින්නවා. ඔබට ගොඩක් ස්තුතියි. එහෙනම් අපි ඊළඟ කොටසට යන්න සූදානම් වෙන්නේ. අම්මලා තාත්තලාට ගොඩක් ස්තුතියි. මේ විදිහට පිරිවැය දරලා දරුවෝ වෙනුවෙන් කැපවීම කරලා ඔබට මේ දරුවන්ගේ මංගලම සංගය නොමිලේ වළන්නට ලබා දුන්නු අම්මලා තාත්තලාට මේ යුගය හැම තප්පරෙම සල්ලි කරන ලෝකෙක මේ කරපු වැඩේට අපේ ආචාර්ය සමාජාචාර්ය එහෙනම් අපි සමුදනවා ඔබට හැබැයි The Beats ලත් එක්ක අපි ඉන්නවා තව විනාඩි ගණනාවක්. බොහොම ස්තුතියි. ඉතින් මේ විදිහට තමයි මේ අය සැලසුම් කරලා තිබ්බේ. සැලසුමට ඔන්න පැසසුම් ලැබෙන කාලය ඇවිල්ලා තියෙනවා. ඒකට බොහොම ස්තුතියි. අපි සූදානම් ඊළඟට නර්තන කලාවේ වීර්යයන් පෙන්නුම් කරන අපේ ආදරණීය නර්තන ශිල්පිනියන්ට ආරාධනා කරන විශේෂයෙන්ම මිලානෝ නගරයේ ඉඳන් ලෝකයේ අනෙකුත් රටවල් වලට ආරාධනා ලැබෙන නර්තන කණ්ඩායමක් උඩරට පහතරට සමරගමු යාපනය කියලා වෙනසක් නැතුව බටහිර ඕන ආරයකට රංගන කුසලතාවයන් හෙළි කරන්නට මගතනන තන චාතුර්ය රංගායතනයේ දකුම් කළු රංගනයත් එක්ක මෙන්න The Beats නැවතත් ඔබ වෙනුවෙන් I'm
ගගලන්නේ හඬනගා මැණිකේ දිසයි අමතිරේ නිලව හැඩවෙලා ආවල් කිලෙන්නේ ගගලන්නේ හඬනගා මැණිකේ දිසයි අමතිරේ නිලව හැඩවෙලා ආවල් කිලෙන්නේ ගගලන්නේ හඬනගා මැණිකේ දිසයි අමතිරේ තම හැඩවෙලා
terter apa bentuk Pero si tú estás alejando, no me entiendes. Y en terter apa bentuk